ආන්ටි මේ ඔයාට මොකද තියෙන අමාරුව මගේ කසාද බැඳින්නේ? මේ ඔයාට වෙන වැඩක් නැහැ නේ ගෙදර આવුත් අපේ අම්මගෙන් අහන්නේ මේ කසාදගෙන. මේ ඔයාට තියනව නේද මේ ගෙදරට නාකිලි දුවලා දෙන්නේ? ඔයා පොඩ්ඩක් ඒ දුවලා දෙනගෙන හොයලා බලන්නකො කසාද බඳින්න කවුරු හරි ඉන්නවද? මේ අනේ වයසට යනවා නේද? මුන්ට කසාදයක් හොයන්න ඕනද කියලා. ඔයා ඒව හොයලා බලන්නකො ආන්ටි. මේ ඔයාට පුදුම අමාරුවන්නේ තියෙන්නේ අම්මේ මම ගැන. මේ ඔයාද මගේ අම්මා නැත්නම් මේද මගේ අම්මා? මට හිතා ගන්න බෑ මේ බලන්න එනකොට මේ ගමේ මට අම්මලා හැමතැනම ඉන්න. මොකද මගේ කසාද ගෙනවද වෙන අම්මලා සෑහෙන්න ඉන්නවනේ. අනේ ආන්ටි නෑ තාම නෑ කසාද බඳින්න. බලමුකෝනේ මේ අවුරුද්දේ අන්තිමටවත්. මාලක්කේ. අනේ ඔව් මාළු එනව නේද මෙතන හන්දියට. ඔව් අම්මා කිව්වා මට මාළු ටිකක් අරන් එන්න කියලා. ඒකයි ආවේ. චැට් කරන්නේද? මාලක්කේ මේ ඔයාට ඇත්තට මොකද තියෙන අමාරුව? මගේ කසාද ගැන මට කොල්ලෙක් ඉන්නවද කියලා මොකද්ද ඔයාට තියෙන උමනාව ඒක දැනගන්න. ඔයාගේ වැඩක් බලන්න ඉන්නකෝ. අපි එනවද මේ ඔයාගේ පෞල් ජීවිතේට ඇඟිලි ගහන්න? අනේ අනික මට මේ පේනවා මේ ගමේ මේ ටට්ටක් ගාලා කසාද බැඳගෙන මේ ලහිය වෙච්ච මේ කෙල්ලෝ දැන් මේ හරි ලස්සනට කසාද ජීවිතේ ගත කරන විදිය. මොකක්දනේ ඔයාලට තියෙන මේ ප්‍රශ්නේ? මාව එළියට දැක්ක ගමන් ඔයාලට මේ මගේ ගැන කසාද බැඳ. ඇයි ඔයගොල්ලෝ කන්න බොන්න දෙනවද? ඔයාලා කන්න බොන්න දෙන්නේ නැහැ නේද මට? මම කොල්ලෙක් හොයාගත්ත කාලේට මං කසාදයක් බඳින්න තීරණය කළපු කාලේට මං කසාද බඳින්න. ඒ ගැන ඔයගොල්ලෝ කලබල වෙන්න ඕනේ නැහැ. නෑ අක්කේ මේ තාම නැහැ. බලමුකෝ නේද හිමීට මේ ස්ටඩිස් ටික ඉවර කරගෙන ඉන්න ඕනේ. අම්මේ කාලෙකින්නේ ඒකනේ. මොකද ඔක්කොමල හොඳින් ඉන්නවද ලකුණන්ද? ඉන්නවා. ස්ටඩිස් ටික තමයි ඉතින් තාම. ලකුණන්ද මේ කාලෙකින් කතා කරලවත් අනේ මොකක් හරි මේ වැදගත් දෙයක් කතා කරන්නකෝ. ඔයාට අනේ මොකද්ද ඔච්චර තියෙන අමාරුව මගේ කසාද ගෙනවද වෙන්න? දැන් ඔයාගේ දුව ඔය හදිස්සියලා කසාදයක් බැඳගෙන දැන් පළවෙනි කසාදේ කැඩලා දැන් දෙවෙනි කසාදේ කොහෙද නේද ඉන්නේ? ඔයාලත් හරි ආසයි නේද අපිට ටට්ටක් ගාලා කසාද බැඳගෙන අමාරුව වැටිලා මිනිහ අතහැරලා ගෙදර ඇවිල්ලා ඉන්නවා දකින්න. තමන්ගේ දුවට ඉතින් මොකක් හරි එහෙම අමාරුව වැටෙන දෙයක් වුණාම හරි ආසයි නේද? තමන්ගේ අනිත් නෑදෑයෝන්ගේ ළමයින්ටත් එහෙම මොන හරි වෙනවනම් අපි මොකක් හරි මේ හොඳට ඉගෙනගෙන මොකක් හරි ජොබ් එකක් කරලා වැදගත් විදිහට ජීවත් වෙයි කියලා මේ ලොකු නැන්දලටත් හරි බය ඇතිනේ. ඔයාලත් මහා පුදුම මිනිස්සු තමයි ලොකු නැන්ද මේ කාලෙකින් ගත්ත කෝල් එක කතා කරනවා නම් හරි විදිහට කතා කරලා තියන්න නැන්ද ෆෝන් එක. දැන් 26 අනේ මේ ආච්චි මේ මගේ ඉවසීමේ දැන් සීමාව කනිනවා ආච්චි. ඔයාගේ වයස ගැන හිතලා මම මේ තරම්වත් ඉවසගෙන හිටියේ. ආච්චිට දැන් 70ක් පැනලාද නේද? අනේ බණක් භාවනාවක් කරගෙන පාඩුවේ ඉන්නකෝ ආච්චි. මේ තරුණ කෙල්ලන්ගේ මේ කසාද බදින්න කවද්ද? ඒව මේව ගැන හොයන්න නෙමෙයි ආච්චිට තියෙන්නේ. මොකද්ද ආච්චි වයසට ගැලපෙන ප්‍රශ්න අහන්නකෝ. ආච්චි මෙතන පාටියට ආවනම් මේ වෙඩින් එකට ආවනම් ඒක බැලුවා ඉඳලා ගියා ආච්චිට. එතන ඉන්න කෙල්ලන්ගේ මේ කසාද ජීවිතය ගැන ඒව මේව කසාද බඳින්න කවද්ද කියලා ආච්චිට අහන්න ඕනේ නෑනේ. ආච්චිලා කසාද බැඳලා දැන් මේ ළමයි 10ක් විතර හදාගෙන ආච්චිලා දැන් වයසට ගිහිල්ලානේ. මම කසාද බඳින්නේ ආච්චි මට ඕන වෙලාවට. ඒක අපේ අම්මයි තාත්තයි බලාගයි ආච්චි. ආච්චි ඉගෙන කලබල වෙන්න ඕනේ. අනික ඔය වයසට ආච්චිට ඔය වගේ මේ බරපතල දෙයකට අත දාන්න තීරණ ගන්න ආච්චිට හැකියාවකුත් නැහැ නේද? ආච්චි පන්සලට ගිහිල්ලා පොයට මේ සීල සමාදන් වෙලා ආච්චි පාඩුවේ ඔය ගෙදර ඇදෙන දෙයක් කාලා මේ වෙන දෙයක් බලාගෙන ඉන්න තමයි ආච්චිට දැන් ඔය අවසාන කාලේ තියෙන්නේ. මට නම් හිතෙන්නේ. අනේ නෑ ආච්චි මේ තව ටික කාලයක් මෙහෙම ඉන්න බැලුවේ. මේ පස්සේ හොඳ කෙනෙක් හම්බුණා මේ මැරි කරන්න තමයි ඉන්නේ. අම්මෝ ඩාන්ස් කරාද නම් ඇති වෙන්න මහන්සිත් එක්ක. ලොකු පුංචි මේ මොකක්දනේ මේ වෙඩින් එකට ආපුවමත් මේ නිදහසේ ඉන්න නෑනේ. ඔව් ඊළඟට මගේ කසාදේ මේ ලබන සතියේ ලෑස්තිලා ඉන්නකො කට්ටිය මේ කියන්න නෑ ඔක්කොටම මේ ලබන සතියේ මගේ කසාදේ කියලා. මේ ඔක්කොම ලෑස්ති කරලා තියෙන්නේ. හැබැයි ප්‍රශ්නයකට තියෙන්නේ මේ ලොකු පුංචි කොල්ලෙක් නෑ තාම. කසාදේ ඔක්කොම වැඩ ටික ඉවරයි. නේද අම්මේ? අපේ අම්මලා ඔක්කොම ටික ලෑස්ති කරලා තියෙන්නේ වැඩ ටික. මේ කොල්ලෙක් නැති එක විතරයි තියෙන්නේ. ඔව්. අනේ පුංචි. ඔයා ඒ ගැන වද වෙන්න එපා.
පුංචිට මොන හරි ඔය තියෙන රස්සාවේ තියෙන මොන හරි දෙයක් ඒක විසඳගෙන ගෙදර තියෙන ප්‍රශ්නයක් බලාගෙන ඉන්නකෝ. මගේ කසාද කියන්නේ මම බලා ගන්නම්. ඒක ඕන වෙලාවට මම තීරණය කළා මම කසාද කරගන්නම් පුංචි. හොඳේ? නෑ පුංචි මේ තව චුට්ටක් මම මෙහෙම ඉන්න කියලා බැලුවේ ස්ටඩිස් ටික ඉවරත් නැහැනේ. මේ අනික ඕවටද මේ දැන් මම හදිස්සි වෙලත් බෑ. අම්මේ තිබහයි මොන හරි බොන්න අරන් එන්නකෝ.